විජේබාහු රජුරෝ කීර්ති කුමාරයා කියලා රුහුණින් පහළ වුණේ. මේ රුහුණින් පහළ වෙලා මේ රට සොලී ආක්‍රමණයෙන් බේරගන්න මෙහෙට එනකොට අවුරුදු 16යි. අවුරුදු 16 කියන්නේ කටේ කිරිසුවඳ ගිහිල්ලා නැහැ. කටේ කිරිසුවඳ ගිහිල්ලා නැති සිංහල තරුණයෙක් තමයි කීර්ති කුමාරයා. අද කාලේ අවුරුදු 16 කොල්ලෙකුට ෆෝන් එකක් ගන්න හිතනවා මිසක් රටක් රකින්න හිතෙන්නේ නැහැ. ඒ නිසා ඒ රජවරුන්ගේ තිබ්බ තේජස පුංචි වයසේ ඉඳලා හිතා ගන්න බෑ. ඊට පස්සේ යුද්ධ කරනවා, සමහර වෙලාවට යුද්ධ කළා පෙරදිලා යන්න සිද්ධ වෙනවා. පොඩි පොඩි රාජධානි අල්ලා ගන්නවා. එහෙම තමයි මේ විජේබාහු රජුගේ පොළොන්නරුව මේ වෙනකොට සොලීන්ගේ කඳවුරක් විදියට තමයි මේ පොළොන්නරුව තියාගෙන ඉන්නේ. එතකොට විජේබාහු රජුරෝ ඇවිල්ලා මේ ඔක්කොම ආක්‍රමණය කරලා යනකොට විජේබාහු රජුරෝ දැක්කේ ආරක්ෂිත ස්ථානයක් විදියට මේ පොළොන්නරුව. එතකොට රාජ්‍ය වර්ෂ 1100 විතර. ඊට පස්සේ ඒ රජතුමා කොහොම හරි මහන්සි වෙනවා මේ රට එක්සේසත් කරන්න. නමුත් අහුමුළු වල කුණු තියෙනවා. අහුමුළු වල කුණු තියෙනවා. ඒ නිසා කොහේ හරි මොකක් හරි සුද්ධයක් කරන්න ගියාම කුණු තිබ්බොත් ආයෙ පැලවෙනවා. ඒ නිසා ආයෙ ලෝකෙට මේ ලංකාවට වමනා ලංකාවට ධර්මයකින් උපද්දවන්න උන ආයෙ රජෙක්. ඒ නිසා තමයි පෙරකුම්බා රජු වෙන්නේ. පුංචි කාලේ ඉඳලා කඩුවට හුරු වෙන්නේ. සිවුරේ හුළඟ තමයි ඇඟට වැටෙන්නේ. සංඝයාගේ ඇසුරේ හැදෙන්නේ. සංඝයාගෙන් ගුරුහරුකම් ගන්නෙ. සංඝයාගේ අතින් තමයි තල්පත අල්ලගෙන ලියන්න පුරුදු වෙන්නේ. මේ ලංකාවේ රජවරුන්ට තිබ්බ ශක්තිය තමයි ඒ මිනිසුන්ගේ තිබ්බ සිංහලේවලට සිංහයාගෙන් ලැබිච්ච ලේවලට ඒ මිනිසුන්ට ලැබිච්ච රම් බඳුන තමයි සංඝයා. සංඝයාගේ ඇසුරෙන් ධර්මය හැදෑරුවා. හැබැයි හිත ඇතුලේ තියෙනවා රෙඩිතරකම. ඒ නිසා කොහොම හරි රට එක්සේසත් කළා. කිව්වා අහසෙන් වැටෙන එක වතුර බින්දුවක් යවන්න එපා කිව්වා. සමුද්‍රයක් හැදුවා, සාගරයක්. ඒ සාගරයේ දිය රැල්ලෙන් එන සුළඟ මේ රංකොත් විහෙර සෑරජානන් වහන්සේ සිසිල් කරනවා. පෙරකුම්බා රජුරෝ. ඊට පස්සේ පෙරකුම්බා රජතුමාගේ මේ ලෝක ඉතිහාසයේම පෙරකුම්බා රජතුමා ශ්‍රේෂ්ඨයි. නිම්මාන රතියේ ගියා කියන කතාව පුදුමයක් නෙවෙයි. හේතුව ඒ රජතුමා කල්පයක් සුගතියේ ඉන්නවා. ඒකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාලා අවුරුදු 500ක් ගිය තැන මේ අනුරාධපුරේ පිරිසුදු තේරවාද ධර්මයෙන් ආපෝ සංඝ පරම්පරාව කොටස් දෙකකට බෙදුණා. ඒ කොටස් දෙක තමයි මහා විහාර, අභයගිරිය. සමහර වෙලාවට අපි මම දෙවෙනි බණවරේදී ඒ විස්තර කියලා දෙන්නම්. ඒතකොට මහා විහාර, අභයගිරිය, පස්සේ ජේතවනාරාමේ ජේතවනේ කියලා සංඝයා නිකායවල තුනකට බෙදුණා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ පිරිනොම් පාලා අවුරුදු 500ක් ගිය තැන බෙදුන මේ තුන් නිකාය එක තැනකට එකතු වෙලා පිරිතක් කියලා නැහැ. පිරිතක් කියලා නැහැ. දළදා වහන්සේ ලංකාවට වඩම්මනකොට මහා විහාරයට හොරින් ඇවිල්ලා එක්කෙනා දෙන්න දළදා වහන්සේ මේ වැඳලා ගිහිල්ලා තියෙන්නේ. මිහිඳු මහරහතන් වහන්සේගෙන්ගේ ආශිර්වාදයෙන් ඇති වුණ මහා විහාරේ දළදා හාමුදුරන්ට මන්දිරයක් හැදෙන්න දුන්නේ නැහැ. දළදා වහන්සේගේ මන්දිරය ඉස්සෙල්ලාම හදන්නේ අභයගිරියේ. ඊට පස්සේ මේ නිකායවල තුනේ සංඝයා එක තැනක ඉඳලා පිරිතක් කියලා නැහැ. මේ සෑය මේ රත්තරන්ින් බබලවන පරාක්‍රම බහු රජතුමා රාජ්‍යයට පත් වෙලා අවුරුදු 1254කට පස්සේ තුන් නිකායම සංඝයා සමගි කළා. මෙන්න මෙතනින් එහා පැත්තේ තියෙන සීමා මාලකයේදී එකට පෝය කරනවා 30000ක් සංඝයා එකතු කරලා සංඝ සාමග්‍රියක් කළා.
පූජනීය රජෙක්. පූජනීය රජෙක්. 30000ක් සංඝයා මම හිතේ මහල් 9ක් හෝ 7ක් තියෙන සීමා මාලකේ. මේ ආපෙත්තේ තියෙනවා. ඊට පස්සේ පින්වත්නි ඒ පරාක්‍රම බාහු රජතුමාට ශක්තියක් උනේ ධර්මදර විනයදර සත්පුරුෂ භික්ෂුන් වහන්සේ නමක් උපකාර කළා ඡන්දෙන් ද්වේෂයෙන් මෝහයෙන් අගතියට ගියේ නැති. තමන්ගේ පැත්තට උල්පන්දන් දෙන්නේ නැතුව ශාසනයේ බබලෝන සත්පුරුෂ හාමුදුර නමක් හම්බුණා රජතුමාට. ඒ භික්ෂුන් වහන්සේ තමයි දිඹුලාගල කස්සප ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ හරි සත්පුරුෂයි, ධර්මදරයි, විනයදරයි, සංඝයාගේ සමගිය කැමැති. ඒ තෙරුණ සත්පුරුෂයා විදිහට තේරුම් ගත්ත රජෙක් හිටපු නිසා රට එක්සේසත් කරන්න පුළුවන් වුණා. අද සත්පුරුෂයත් හඳුනන්නේ නැහැ, අසත්පුරුෂය හඳුනන්නේ නැහැ. සත්පුරුෂය අසත්පුරුෂය හඳුනනවා නම් මේ ලංකාවේ මලුවක් ගානේ සාදුකාර හඬ ඇහෙයි නවත්තන්න බැරි වෙන්න. ඇයි මේ ලංකාවේ අනුරාධපුර යුගයේ කාලයක් තිබ්බා විහෙර විහාර මාතරේ මාගමින් ගන්ටාරේ ගහනකොට අපි කියමු ඒ කාලේ gediya අපි තේරෙන භාෂාවෙන් කියමු ගන්ටාරේ ගහනවා කියලා. මාගමින් ගන්ටාරේ ගහනකොට මාතරෙන් ගන්ටාර හඳ ඉවර වෙන්නේ නාගදීපෙන්. ඇයි 11ට ගන්ටාරේ ගහනවා නම් සම්පූර්ණයෙන් පන්සලක් ගානේ ගන්ටා නාද යනවා නාගදීපේ දක්වා. අහෝ ඒ යුගයට කුමක් සිදු වුණාද? ඕන් ඔය විදිහට තමයි මේ ලංකාවේ තිබ සුන්දර යුගය අවසන් වුණේ.